අපේ මේ YouTube channel එකේ ආනන්ද පෙරේරා ජෙමොලොජි ටීචර් කියන YouTube channel එකේ 123 වෙනි පාඩම L capital L space 123 මෙන්න මේ පාඩම තමයි අපි දැන් පටන් ගන්න විශේෂ මෙතෙන් පටන් විශේෂ පාඩම් සමූහයක් යනවා රූබි ගැන නියම හඳුනා ගැනීමේ පාඩම් ටික මෙන්න මෙතනයි තියෙන්නේ. මෙතන ඉඳලා පටන් ගන්න පාඩම් සමූහයේ natural ඒ කියන්නේ ස්වභාවික රූබි වල තියෙන inclusions ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ heated රූබි වල තියෙන inclusions යන විශාලම පාඩම් සමූහයක් මෙතන යනවා. මේ පාඩම් සමූහය ඇතුලේ උගන්වන වෙනස්කම් මොනවද කියලා හඳුනා ගන්න මේක ගොඩක් වැදගත් වේවි. ඊළඟට මේ රූබි හඳුනා ගැනීමේ මේ ස්ක්‍රීන් ෂොට්ස් ටික අරගෙන print outs අරගන්න මම හැමතිස්සෙම කියලා තියෙනවා මම උගන්වන්නේ inclusion එක දිහා බලලා ගලක් හඳුනා ගැනීම මිස ලැබ් එකට ගිහින් ටෙස්ට් කර ගැනීම නෙවෙයි. ඒක තමයි වැදගත්ම දේ. ඒක ඉගෙන ගන්න ඔබට කිසිම තැනක් නැහැ. මේක විතරයි තියෙන්නේ. ඒ නිසා මේවා print outs අරගෙන ෆයිල් කරලා තියාගන්න අදාළ කැටගරයිස් කරගෙන මේ තියෙන අංක විදිහටම කැටගරයිස් කරගෙන තියාගන්න. එතකොට ඔබට හොඳ දැනුමක් ලැබෙවි ගලක ඉන්ක්ලූෂන් එක දිහා බලලා ගලක් හඳුනා ගන්න. මේ ගල මොන වගේ ගලක්ද? මොන රටේ ගලක්ද? මොන විදිහේ ඉන්ක්ලූෂන්ස්ද මේකේ තියෙන්නේ? ඒ අනුව මේ ගලේ නැචරල් ගලක්ද? ගුලාබි ගලක්ද? එහෙම නැත්නම් බෙරිලියම් ගහපු ගලක්ද? එහෙම නැත්නම් හීටඩ් ගලක්ද? එහෙම නැත්නම් මේක රූබි නෙවෙයිද? අන්න ඒවා හඳුනා ගන්න තමයි මේ උගන්වන්නේ. මේක උගාත්ම ඇඩ්වාන්ස් ඉතාමත් ගැඹුරු දැනුමක් හරිම සරලව උගන්වනවා. ඒ නිසා මේ පාඩම් මාලාව ඉතාම හොඳින් කරන්න. එහෙනම් මේකේ පළවෙනි කොටස part 1 මේ තියෙන්නේ natural ruby inclusions. මේකේ මම පින්තූරයක් දාලා තිනවා ලෝක ප්‍රසිද්ධ rubies ටික. මේ තින්නේ black prince ruby. මේ ඔටොන්නේ තියෙන ruby එක. මේක ගැන මීට කලින් කතා කරලා ඇති මම. එතකොට මේ world famous rubies කියලා තියෙන කොටස තමයි black prince ruby කියන්නේ මේක, graph ruby කියන්නේ මේක, මේ මුද්දේ තියෙන එක, liberty bell ruby කියන්නේ මේක, sunrise ruby කියන්නේ මේක, the long star ruby කියන්නේ මේක. එතකොට මෙතන world famous ruby මොනවාද කියලා ඔයගොල්ලන් දැනගන්න ඕන ruby ගැන ඉගෙන ගන්න ඕන. ඒකයි මම මේක මේ world famous rubies කියලා මෙතනට යෙදුවේ. එහෙනම් අපි ඉදිරියට යමු. මේ පාඩම් ටික තවමත් subscribe කරලා නැතිනම් subscribe කරගෙනම ඉදිරියට යන්න. එහෙනම් අපි යනවා ඉදිරියට. මේකේ මේ cover photo එකට දාලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ruby ගලක් ඇතුලේ තියෙන inclusion එකක්. මේකේ තියෙනවා අංශක 60 120 ආනතිය සහිතව හැදුණු රූටයිල් සේද මතක ඇති. ෂඩස්රාකාරව හැදෙන්නේ ස්ටා එකක් නිර්මාණය කරන්න. එතකොට මේ සෆයර්ස් වල රූටයිල් කෙඳි පිහිටීම ස්වාභාවිකයි. මේ ස්වාභාවික රූටයිල් කෙඳි සමූහය අංශක 60 120 අර්ථ වලින් පිහිටපු ලේයර්ස් වල තියෙන ඒවා පේන හැටි අභ්‍යන්තරය බැලුවාම. එහෙනම් අපි ඉදිරියට යමු. මෙතනට ආවම මේකේ තියෙනවා natural ruby එකක තියෙන බොහොම සුන්දර දර්ශනයක්. නිකම් මේ රෝස මලක පෙනුම මේ තියෙන්නේ. රෝස මලක් වගේ. මේ මොසැම්බික් වලින් ලැබිච්ච රූබි එකක fiber optic diffuse oblique ඒ කියන්නේ ආනත fiber optic ආලෝක ක්ෂේත්‍රය යටතේ බැලුවාම මේ මොසැම්බික් වල රූබි එකේ මේ රොසෙටා කියලා මේකට කියනවා රොසෙටා එකක් කියලා. මේ රොසෙටා කියලා කියන්නේ රෝස මලේ ෂේප් එකට තියෙන ඩෙකරේෂන් එකක් තමයි රොසෙටා කියලා කියන්නේ. එහෙනම් ඔන්න මොසැම්බික් හි මෙම රූබි වල අලංකාර රොසෙටා මගින් කැපී පෙනෙන ස්පටිකයක් මෙතන තියෙනවා. මේ ස්පටිකය බොහොම කැපී පෙනෙන ස්පටිකයක්. රෝස මලක පෙනුමක් දෙන නිසා රොසෙටා එකක් කියලා කියනවා. මේක බොහෝ විට මේ ස්පටිකය බොහෝ විට මයිකා විය හැකියි. අපි යන් ඉදිරියට. මෙතන තියෙනවා තවත් ඉන්ක්ලූෂන් එකක් රූබි වල ලැබෙන. මේකේ හරිම දීප්තිමත් රතු පාට ස්පටික පේනවා මේකේ. මේ බලන්න. දීප්තිමත් රතු පාට ස්පටික පේනවා මේකේ. ආලෝක තත්ත්වය මොකද්ද? ට්‍රාන්ස්මිටඩ් ලයිට් එකේ.
ආලෝක ක්ෂේත්‍ර diffuse ආලෝක ක්ෂේත්‍ර ඒ කියන්නේ transmitted light කියන එක මොකද්ද කියලා දන්නවා මේ transmitted light එකෙන් මුළු ඒරියා එකටම දෙන්නේ light එක එකම විදිහට එකම ආකාරයේ බලයකින් එහෙනම් අපි මේක lighting conditions ගැන ඉගෙන ගනිද්දී ඉගෙන ගත්ත lighting conditions 7ක් ගැන ආන්න ඒක වැදගත් මතක් කරගන්න 48 වෙනි පාඩම මේකේ මේ දීප්තිමත් රතු ස්පටික මේ රූබි පසුබිමට එරෙහිව බොහොම කැපී පෙනෙන ආකාරයෙන් තියෙනවා. මයික්‍රෝරාමන් ටෙස්ට් එකෙන් විශ්ලේෂණය කළාම ඒක ස්ටෝරෝලයිට් කියන ඛනිජය කියලා හඳුනාගත්තා. ස්ටෝරෝලයිට් මීට කලින් හම්බෙලා තිනවා නැගෙනහිර අප්‍රිකාවේ නොයෙක් රටවල් වලින් ලැබිච්ච රූබි වලත් වාර්තා වෙලා තියෙනවා. ස්ටෝරෝලයිට්. එහෙනම් මේ තියෙන්නේ ඒ ඉන්ක්ලූෂන් එක දැක්ක ගමන් අපිට අඳුන ගන්න පුළුවන් මේ විදිය තියෙන්නේ ස්ටෝරෝලයිට් මේවා රූබි ඉන්ක්ලූෂන්ස් මේක ඇෆ්‍රිකන් ඉන්ක්ලූෂන්ස් වලට බරයි එහෙනම් අපිට හොඳ රීඩින් එකක් මෙතනින් එනවා මෙතනට ගියාම මේකත් විශේෂයි මේ තියෙන්නේ මේ රූබි වලින් සෆාය වලින් හදලා තියෙන චෙස් අදින සෙට් එකක් චෙස් ඉත්තෝ මේක හදලා තින්නේ රූබි වලින් රූබි හා නිල් මැණික් වලින් කැටයම් කරලා ඒ කියන්නේ කාවින් කරලා චෙස් කට්ටලයක්කින් පරීක්ෂා කරාම එකක් අරගෙන ඒ චෙස් කට්ටලේ අන්වීක්ෂීය පරීක්ෂණයේදී මේ උපදානකොට මේක උපදාමීමේ ක්‍රියාවලියේදී ඩොපින් කරනවා කියලා කියන්නේ අලවනවා ස්ටික් එක අලවගෙනයි මේක කරන්නේ එතකොට ඒ ඩොපින් ක්‍රියාවට ඉටි වර්ගයක් පාවිච්චි කරනවා මේ ඉටි වර්ගය ඉතිරි වෙලා යම් කොටසක් ඉතිරි වෙලා මයික්‍රොස්කෝපිකලි මේක පේනවා එතකොට ඒකේ ඉතිරි වෙච්ච ඉටි සාමාන්‍ය සුදු ආලෝකයේ යටතේ ඉටි පේන්නේ නැහැ ඉතින් එතකොට ෂෝට් ලෝන් වේව් 365 නැනෝමීටර් ලෝන් වේව් UV ලයිට් එකක් යටතේ අපිට මේක බලන්න පුළුවන් එක්කලා නිල් පාටට හෝ සුදු පාටට ප්‍රතිදීප්තතාවයක් ඇති වෙනවා මේ ප්‍රතිදීප්තතාවයක් ඇති වෙන්නේ ඉටි මේක සාමාන්‍ය ආලෝකයේදී නොපෙනී යන්න පුළුවන් මේක UV ලයිට් එකේදී ඒ කියන්නේ 365 නැනෝමීටර් 365 දිගු තරංග UV ලයිට් එකේදී මේක සුදු හෝ ලයිට් බ්ලූ කලර් එකට ප්‍රතිදීප්තතාවක් ඇතිවීම නිසා පේනවා මේ ඒම අවස්ථාවක් මේ රූබි සහ සෆාය වලින් හදපු මේ චෙස් කට්ටලේ පරීක්ෂා කරනකොට ලැබුණු අවස්ථාව මේ රූබි පසුබිම එතකොට මේ තියෙන්නේ වැක්ස් ඉතිරි වූ වැක්ස් පසුබිම එහෙනම් මේ ෆ්ලුරසන්ස් එකෙන් ඒක හඳුනා ගන්න පුළුවන් මේක හරි අමුතු ක්‍රියාවලියක් ඔයගලන් දැනගන්නම ඕනතරම් සාමාන්‍ය ව්‍යාපාරික ලෝකයේදී අපිට ගල් හම්බ වෙනවා ඕනතරම් ලැපිඩරියේ වැඩ කළා ඉවර වෙලා ගල එනවා වැක්ස් ඉතුරු වෙලා ඒක සාමාන්‍ය ආලෝකයේ පේන්නේ නැහැ මෙන්න මේ අවස්ථාවක වැක්ස් පේන්න පුළුවන් ආකාරයක් හොදට හිතට ගන්න එක මේකේ අල්ට්‍රා වයලට් ලොන්ග් වේව් තමයි ලයිටින් කන්ඩිෂන් එක මේ රූබි වලින් හදපු එකත් මේකත් නැචරල් රූබි එකක් මේකට ආවා මේකේ ෆයිබර් ඔප්ටික් ඔබ්ලික් ඒ කියන්නේ ආනත ෆයිබර් ඔප්ටික් තමයි ආලෝක තත්ත්වය. ඒතර මේ බර්මා නැත්නම් මියන්මාර් වල මොන්සූ කියන ඒරියා එකකින් ලැබිච්ච ගලක්. මේ විදිය මේ රූබි එකේ විශේෂත්වය මොකද්ද බලමු. මේක තාප පිරියම් කිරීමකට භාජනය වුණා නම් මෙන්න මේ නිල් පාට ඩොට් එක යනවා. නැචරල් ඉඳලා ඒක තාම තියෙනවා. මේ මොන්සූ රූබි වල මේ විසර්ජනය වෙලා නැති ඩයස්පෝර් අංශු සහ ඩයස්පෝර් ඉදිකටු මෙතන පේනවා. ඩයස්පෝර් අංශු සහ ඉදිකටු මෙතන පේනවා. ඒවා දිය වෙලා නැහැ. කියන්නේ විසර්ජනය වෙලා නැහැ. මේක වලාකුළු වගේ විහිදිලා ඒකෙන් වට වෙච්ච ගැඹුරු නිල් හරයක් තියෙන බලන්න පැති 6 නිල් හරයක් තියෙන පැති 6 ස්පටිකයක් පේනවා මෙතන. මේ නිල් හරය හා නිල් කලාපය මේක නිල් කලාපත් පේනවා නිල් හරයයි නිල් කලාපයයි ඉවත් වෙනවා
ඇත්තටම මේක හීට් කරොත් ගල් දැකලා ඇති ඕන තරම්. සමහරට රූබි ගලේ මැද නිල් ඩොට් එකක් තියෙනවා. ඒක අයින් කරගන්න ඕන නම් හීට් කරනවා, හීට් ට්‍රීට් කරලා මේක අයින් කරනවා. එතකොට මේ විදිහේ කලාපකරණයක් පේන්න පුළුවන් බොහෝ විට රූබි වල මේ මියන්මාර් වලින් ගත්තු රූබි එකක තියෙන ඒ නිල් ඩොට් එක. හොඳ දෙයක් මතක තබා ගන්න. බොහෝ වටිනා පාඩම් මාලාවක් දැන් මෙතනින් එහාට යනවා රූබි ගැන. මේ තියෙන අපිට කවර් ෆොටෝ එකේදී හම්බෙච්ච එක. කවර් ෆොටෝ එකේදී හම්බෙච්ච අභ්‍යන්තර දර්ශනය අංශක 60 සහ 120 ආනත වලින් ඇලවෙච්ච රූටයිල් සිල්ක් මෙතන පවතිනවා. මේකේ ආලෝක තත්ත්වය ෆයිබර් ඔප්ටික් ඔබ්ලික්. ඒ කියන්නේ ආනත ෆයිබර් ඔප්ටික් ආලෝක තත්ත්වය දුන්නාම මොසැම්බික් වලින් ලැබිච්ච රූපයකක මේ පේන ආකාරයට සිල්ක් එක පිහිටනවා. එහෙනම් මේ සිල්ක් එක දැක්ක ගමන් අපිට එය හඳුනා ගන්න පුළුවන් මේක නැචරල් ගලක් කියලා. මේ සිල්ක් එකටයි ඒ සමග තියෙන පුංචි අංශු වලට කිසිම හානියක් වෙලා නැහැ. සියල්ල ඊටාම හොඳින් ඔරිජිනල් මට්ටමේ තියෙනවා. මෙතනට ගියාම මෙතනත් තියෙන්නේ සේද. ඒ කියන්නේ රූටයිල් සිල්ක්. මේකේ ඒකත් ආනත ෆයිබර් ඔප්ටික් ආලෝකයමයි. මොසැම්බික් රූබි එකක ඇතුළත දර්ශනයේ මේ තියෙන්නේ. මේක දිහා බැලුවාමත් අංශක 60න් 120න් ආනත වෙච්ච මේ රූටයිල් සිල්ක් ටික කිසිම හානියකටපත් වෙලා නැහැ. ඒකම තියෙන රිනර්ස් ස්පටික එහෙම පේනවා. ඒවත් කිසිම හානියකටපත් වෙලා නැහැ. ඒවත් ඔරිජිනල් මට්ටමේම තියෙනවා. එහෙනම් තාප පිරීමක් වෙලා නැහැ මේක. මේක නැචරල් ගලක්. එහෙනම් ඊළඟට අපිට කියන්න පුළුවන් මේක මොසැම්බික් ගලක් කියලා. මෙතනට ආවම මෙතන තියෙන ආලෝක තත්ත්වය ඩාර්ක් ෆීල්ඩ් අඳුරු ක්ෂේත්‍ර කියන ආලෝක තත්ත්වය සහ විසරණය වූ ෆයිබර් ඔප්ටික් ආලෝකය. ඒ කියන්නේ හැම තැනටම සමසේ විහිදුණු ෆයිබර් ඔප්ටික් ආලෝකය සහ අඳුරු ක්ෂේත්‍ර ආලෝකය කියන දෙක එකතු කළා තමයි ආලෝක පරිසරය හදලා තියෙන්නේ. මේ ඊස්ට් අප්‍රිකාවල නැගෙනහිර අප්‍රිකාවේ ඉඳලා ගලපිච්ච ගලක්. මේ ගලේ තියෙන මේ තැන් වල මේ පේනවා හිර වෙලා තියෙන ස්පටික ගණනාවක්. මේ ස්පටික ඔක්කොම ඇපටයිට්. මේ ඇපටයිට් ස්පටික තමයි මේකේ තියෙන්නේ. මේ ස්පටික ගණනාවක් අපිට පේනවා. සමහර විට නියුන් ආකාරයකුත් පේනවා. මේ ඩබල් නියුන් ආකාරයකුත් පේන ස්පටික සමූහයක් තියෙනවා. එතකොට මෙතන තියෙන සිල්ක්කුත් පේනවා. සමාන්තරව සිල්ක් පිටලා තියෙනවා. ඒකත් පේනවා. එහෙනම් මේ තියෙන්නේ ස්වභාවික රූබියක ඇතුළත දර්ශනයක්. නැගෙනහිර අප්‍රිකාවේ රූබියක. මෙතනට ගියාම මේකත් නැගෙනහිර අප්‍රිකාවේ රූබියක්. මේකෙත් තියෙනවා අර වගේම ඛනිජ. මේ ඛනිජ වල විශේෂත්වය ප්‍රිස්මාකාර හැඩයක් තියෙනවා. ප්‍රිස්මාකාර හැඩයක් තියෙන ඛනිජ මෙතන තියෙන්නේ. ස්පටික කීපයක් තියෙනවා. මේ ඔක්කොම ඇපටයිට් ස්පටික. අපිට ඉස්සල් එකේ දැක්කා මේ තින්නේ ඔක්කොම ඇපටයිට් ස්පටික. දැන් එකෙත් මේ තින්නේ ඇපටයිට් ස්පටික. ඇපටයිට් බව හඳුනාගත්තේ මයික්‍රෝ රාමන් ටෙස්ට් එකේ. එතකොට මේ පසුබිම ඇතුළත දර්ශනයේදී මේ පසුබිම දැක්කොත් බොහොම සුන්දරයි ගල ඇතුළ. මේකෙත් අපිට කියන්න පුළුවන් මේ ගල ලංකාවේ රූපයක් උත් නෙවෙයි, මියන්මාරුත් නෙවෙයි. මේක ඊස්ට් ඇෆ්‍රිකාව. ඒ කියන්නේ ඇෆ්‍රිකා මහද්වීපයේ ගලක් කියන එක කියන්න පුළුවන්. දැක්කද බොහොම පහසුවෙන් කියන්න පුළුවන් දේවල්. මෙතනට ගියාම තවත් බොහෝ සුන්දර අවස්ථාවක් මෙතන පේනවා. මේකේ ලයිටින් කන්ඩිෂන් එක අඳුරු ක්ෂේත්‍ර. අඳුරු ක්ෂේත්‍ර ලයිටින් කන්ඩිෂන් එක යටතේ මොසැම්බික් වලින් ආපු රූප එකක් බැලුවම මේ ගල ඇතුළත බලන්න මේ පැසටඩ් ගලේ පැසට් දාර පේනවා. මේකේ තියෙනවා හරි අමුතු ඉන්ක්ලූෂන්ස් වගේ. මොනවාද බලන්න. මුහුණත කෙලවර පිටිපස්සේ මුහුණත කියන්නේ ෆේස් එකේ කෙලවරක් පිටිපස්සේ ඉඳලා පේනවා විනෝද පේනවා නිකන් මේ හැරමිටියක් වගේ මේ හැරමිටියක් වගේ ස්පටික වගේක් එබිලා බලනවා වගේ පේනවා මේ දඬු ආකාරයේ ඒවා මේවට අපි කියනවා උභය බෝල කියලා.
ඉංග්‍රීසියෙන් කියනවා ඒකට අපි උභය බෝල කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඒකට මෙන්න මෙතන තියෙනවා ඒ ඉංග්‍රීසියෙන් කියන වචනේ මම දාලා ඇම්ෆිබෝල් කියලා. ඇම්ෆිබෝල් කියලා කියන්නේ සිංහලෙන් ගත්තොත් ඇම්ෆිබෝල් වල මීනින් එක මම මෙතන දැම්මා ඔයගලන්ට අවශ්‍ය වෙයි කියලා. සිලිකේට් හෝ ඇලුමිනෝ සිලිකේට් පන්තියේ කණිජ වලින් සෑදුණු කෙඳි හෝ කුළුණු මෙන් දිස්වන ස්පටික. ඔන්න ඇම්ෆිබෝල් කියන එකේ තේරුම ඇම්ෆිබෝල් කියන්නේ සිංහලෙන් උභය බෝල. ඒකේ තේරුම තමයි සිලිකේට් හරි ඇලුමිනෝ සිලිකේට් හරි පන්තියේ කණිජ වලින් හැදිච්ච කෙඳි හෝ කුළුණු මෙන් දිස්වන ස්පටික. එහෙනම් මේ තියෙන්නේ ඇම්ෆිබෝල් උභය බෝල ස්පටික. මේවා කිසිම තැනක හම්බ වෙලා නැහැ රූබියේ හැරෙනවා. එහෙනම් දැන් මෙතෙක් කල් ඉගෙන ගත්තු ගල් වල ගොඩක් දේවල් ඉගෙනගෙන ඉස්සරහට ආවා ඉන්ක්ලෝෂන්ස්. මේකේ හම්බ වෙන ඉන්ක්ලෝෂන් සමහර ඒවා අමුතුයි. ඔන්න එකක්. මේ මොසැම්බික්. මෙතනට ගියා. මෙතන තියෙනවා ෆයිබර් ඔප්ටික් ඔබ්ලික් ආනත ෆයිබර් ඔප්ටික් කියලා ආලෝක ක්ෂේත්‍ර. ය මොකක්ද කියලා මේක මියන්මාර් මොගොක් වල නැචරල් ගලක්. මේ ගලේ මේ තියෙන රූටයිල් සිල්ක් ඉන්දිකටු ඒකම දූවිල්ලක් වගේ රූපය ඇතුලේ තියෙනවා. මේ දූවිල්ලක් වගේ තියෙන්නේ ඔක්කොම රූටයිල් සිල්ක් ඉන්දිකටු. එතකොට මේ රූටයිල් සිල්ක් මේ හරිය බොහොම පැහැදිලිව සිල්ක් හැදියට පේන්න තියෙනවා. මෙහෙට යද්දී පොඩ්ඩක් දූවිලි වගේ පෙනුමට ගිහිල්ලා. ලිස්සලා ගිහිල්ලා වගේ. මේ හරිය තිබිච්චව මේ පැති වලට මේ දූවිලි වගේ ලිස්සලා ගිහිල්ලා වගේ පේනවා. මේ දර්ශනයක් දකින්න පුළුවන් නැචරල් ගල්වල මේ ගල අනිවාර්යයෙන්ම මියන්මාර් කියන්න පුළුවන් මේක දැක්ක හැටි. එහෙනම් බොහොම වටිනා ඉන්ක්ලූෂන් පින්තූරයක් මේවා print කරලා තියාගන්න කලර් print වලින්. අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකට ගියාම මෙතන තියෙනවා මේකත් මේ රූටයිල් මේකත් මේ රූබි වල පෙනෙන පුංචි විනිවිද පෙනෙන ස්පටික දෙකක් එක ළඟ පේනවා ඔයගලන්ට. අනිත් ඒවා නෙවෙයි මම කතා කරන්නේ මෙන්න මේ දෙක ගැන. මේ දෙක ට්‍රාන්ස්පරන්ට්. ඒ කියන්නේ විනිවිද පේනවා. මේ දෙක විනිවිද පේනවා ශුද්‍ර රාමන් ටෙස්ට් එකේදී මයික්‍රෝ රාමන් ටෙස්ට් එකේදී මේ වම් පැත්තේ තියෙන ස්පටිකය ඇපටයිට් කියලා හොයාගත්තා. මේක ඇපටයිට්. හැබැයි මේක ඇපටයිට් නෙවෙයි. මේක ස්පීන් කියලා ලස්සන මැණික් ගලක් තියෙනවා. දන්නවා ඇති. නැත්නම් ඉස්සරහට පාඩමකදී හම්බ වෙයි. ටයිටනයිට්. ඒකේ ස්පීන් කියන එකේ ඛනිජ නේම් එක ටයිටනයිට්. බොහොම ලස්සන වර්ණ කීපයකින් දිස්වන ගලක්. ටිකක් මිලයි ගල. ස්පීන් කියන ඛනිජය තමයි මේ මෙතන පිහිටලා තියෙන ස්පටිකයේ. මේ ස්පටිකය ස්පීන් නෙවෙයි ඇපටයිට්. එහෙනම් මේ වර්ග දෙකත් ස්පටික ආකාරයෙන් පිහිටන්න පුළුවන් රූපය ඇතුලේ. මේකෙදි තියෙන ලයිටිංగ్ කන්ඩිෂන් එක diffuse fiber optic සහ අඳුරු ක්ෂේත්‍ර ආලෝකය. එහෙනම් මේ තියෙන්නේ මියන්මාර් වලින් ලැබිච්ච මේ ගලේ තියෙන ස්පටික දෙක හඳුනාගත්තා. අපි යන ඉදිරියට. තවත් බොහොම ලස්සන පින්තූරයක් තියෙනවා. මේක නිකන් අර තීන්ත ගානකට ගෑවිච්ච බුරුසු පාරක් වගේ. මේ බර්මා වලින් හම්බෙච්ච බර්මා වල මොන්සු ඉඳලා හම්බෙච්ච මේ ගලේ මේ නිල් වර්ණ කලාපයක් නිකන් නිල් පාට තීන්ත පාරක් පින්සල් පාරක් වැදිලා වගේ. බොහොම ලස්සනයි. රූපය ඇතුලේ නිල් තීන්ත පාරක්. එහෙනම් ඔයගොල්ලන් දන්නවා මේ නිල් පාටට පේන හේතුව මෙතන ෆෙරස් ටයිටේනියම් දෙක තියෙන නිසා. මෙහි ක්‍රෝමියම් වැඩි. ඒතර මේ ෆෙරස් ටයිටේනියම් දෙක තියෙනවා නම් ෆෙරස් ෆෙරික් ටයිටේනියම් කරපු ගමන් මේ නිල නැති වෙලා යනවා. මේක මම අර හීට් පාඩම් වලදී උගන්වලා ඇති 90යි 104යි අතර. මේ නිල යවන්න ඕන නම් මේක බර්න් කරන්න දාලා අපිට ක්‍රමයක් තියෙනවා. අර ෆෙරස් ෆෙරික් කරනවා. ෆෙරස් ෆෙරික් කරන්න ෆෙරස් අයනේ ෆෙරික් කරනකොට ඒකෙන් පිට වෙන ඉලෙක්ට්‍රෝනය ටයිටේනියම් වලට යනවා. මතක ඇති මේක මම දීලා ඇති බලන්න ඕන නම් 90යි 104යි අතර තියෙන පාඩම් මාලාවේ පාඩමක් ඇතුලේ මේකේ කෙමිස්ට්‍රි එක මම දීලා තිනවා. එතකොට මේකේ මේ නිල ඉවත් වෙනවා. මේක නිල ඉවත් වෙලා නැහැ කියන්නේ නිල් ගතිය තවම තියෙනවා කියන්නේ මේකට කිසිම හීට් ට්‍රීට්මන්ට් එකක් කරලා නැහැ. එහෙනම් බොහොම පැහැදිලි මේක නැචරල් කියන. එහෙනම් මේ නිල් වර්ණ කලාප තියෙනවා මේ විදිහට
සොබා දහමේ ලැබිච්ච බුරුසු පාරවල් වගේ මියන්මාර් වල නැත්තම් බර්මා වල රූබි වල බර්මා රූබි තමයි ලෝකයේ ස්තරම්ම රූබි. මෙතනට ගියාම මෙතන තියෙනවා ස්පටික ගොඩක් සහ පිහාට්ටක් වගේ එකකුත්. මේ පසුබිමේ තියෙනවා මේ බලන්න රූටයිල් අංශක 60 120 ආනතියත් එක්ක තියෙන රූටයිල් ටික පේනවද? රූටයිල් කෙඳි. එතකොට රූටයිල් කෙඳිත් එක්ක හැදිච්ච මේ පිහාට්ට දිහා බලන්න. මේ රූටයිල් කෙඳි පසුබිමේ දිය වෙච්ච නැති දිය වෙලා ගිහින් නැති ඒ කියන්නේ දිය වෙලා නැත්තේ මේක හීට් කරලා නැහැ හීට් ට්‍රීට් කරලා නැහැ දිය වෙලා ගියේ නැති ඒ කියන්නේ නොවිසඳුණු රූටයිල් සේද පසුබිම මේ රූටයිල් සේද පසුබිම නොවිසඳුණු දිය වෙලා ගිහින් නැහැ ඒකේ කැපී පෙනෙනවා මෙතන විනිවිද පේන ස්පටිකයක් අනිත් ඒවා විනිවිද පේන්නේ මේ ස්පටිකය විනිවිද පේන මේ විනිවිද පේන ස්පටිකය වීදුරුමෙන් පේන ස්පටිකය සර්කල් සර්කල් එහෙනම් සර්කල් කියන්නේත් මණික් වර්ගයක්. ඒක පුංචි ශුද්‍ර ස්පටිකයක් හැටියට මෙතන පේනවා. මේක ලැබිලා තියෙන්නේ ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන්. අඳුරු ක්ෂේත්‍ර වර්ණ අඳුරු ක්ෂේත්‍ර ආලෝකකරණයේදී තමයි මේ පින්තූරය බලන්න පුළුවන් වෙලා තින්නේ. එහෙනම් මේකත් බොහොම වටිනවා. මේක දිහා බලපු ගමන් ගල අභ්‍යන්තරයේ මේක දැක්ක ගමන් මේ රූපය අපිට කියන්න පුළුවන් definitely natural කිසිම ට්‍රීට්මන්ට් එකක් නැති බව. අපි ඊළඟ පාඩමේදී මේ රූබි සීරීස් එකක් යන්නේ. විශාලම පාඩම් සමූහය මෙතන එනවා. ඒකේ part 2 124 වෙනි කොටසෙන් අපි හම්බ වෙමු. එතකන් subscribe කරන්න අමතක වෙලා තියෙනවා නම් subscribe කරන්න මතක් කරමින් මම නවතින්නයි දැන් හදන්නේ.